කොහොමද සුබ දවසක් අදත් ඔයාලා හැමෝටම. අද ඉතින් ගොඩාක් ලස්සනට ඉර පායපු දවසක්. ඉතින් අද උදේ මට වැඩකට ටවුන් එකට යන්න තියෙනවා. මම දැන් හදන්නේ ඉක්මනටම උදේ කෑම එක අරගෙන යන්න ලෑස්ති වෙන්න. ගිය සතියේ මගේ බැංක් කාඩ් එක නැති වුණා. ඒක නිසා තමයි මම මේ උදේම ලෑස්ති වෙලා බැංකුවට යන්නේ. මං හිතුවා වගේම ගොඩක් සෙනග ගියා. ඒ නිසා මං ඇත්තටම මොනවත් වීඩියෝ කරන්න නම් ගියේ නෑ. අයියෝ මේ බලන්නකෝ මං ගෙදර නැති ටිකේ මෙයා මොනවද ඇඟේ කාගෙන. ඉතින් මං දැන් හදන්නේ දවල්ට මට කන්න රස කෑමක් හදාගන්න. ඒකට තමයි මම මේ අල තම්බලා පොතු අයින් කරගන්නේ. ඉතින් මම මේ විදිහට පිටි කප් එකක් භාජනයකට දාලා ඒකට බටර් තේ හැඳ දෙකක් දාලා ලුණු දාලා කූල් වතුරෙන් තමයි මම මේ ඩෝ එක අනාගන්නේ. අතේ ඇලෙන්නේ නැති වෙන්න එක ගුලියක් වගේ වෙනකල් ඔයා මේක හොඳට අනා ගන්න ඕනේ. පරාට හදලා මැද්දට අල පේස්ට් එකක් දාලා කන්න තමයි මම මේ හදන්නේ. මට අමතක වුණානේ මම මේ ඩෝ එක අනන්න පොල් තේ හැඳකුත් දැම්මා. ඉතින් කටට සැරට රසට කන්න හිතුන වෙලාවකට මේක නම් නියම කෑමක්. මේ ඩෝ එක අනවට පස්සේ පොල් තෙල් ටිකක් වටේට ගාලා පැත්තකින් ටික වෙලාවක් තියලා තියන්න ඕනේ. ඉතින් මම දැන් හදන්නේ අල පේස්ට් එක හදාගන්න. මම මුලින්ම තාච්චිය මේ වගේ ලිපෙන් තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා ඒක පොඩ්ඩක් රත් කරගන්නවා. මම දැන් එකතු කරන්නේ චූටිට කපාගත්ත කරපිංචා කොච්චි ඒ වගේම රතුළු. ඉතින් මේ ටික ටිකක් බැදුනහම ලුණු කොඩුයි ඔයාගේ රසායනික කැලරි මික්ස් දාලා මික්ස් කරන්න ඕනේ. අන්තිමට අපි තම්බල පොඩි කරගත්ත අල ටික දාන්න තමයි තියෙන්නේ. අල ටික දාලා එකපාරක් කලවම් කරපු ගමන් ගෑස් එක ඕෆ් කරන්න ඕනේ නැත්නම් අල වලට වතුර උනනවා. දැන් තියෙන්නේ පරාට ටික හදාගන්න තමයි. ඉතින් ඔයා රුටි එකක් වගේ එක තුනී කරලා මේ වගේ දෙපැත්ත පොඩ්ඩක් රත් කරගෙන මම මේ පෙන්නනවා වගේ අපි හදාගත්ත පේස්ට් ටික දාලා දෙකට නමලා පැත්තකින් තියාගන්න තමයි තියෙන්නේ. දෙපැත්තම හොඳට පිච්චෙනකම්. ඉතින් මම දැන් හදලා ඉවරයි. මේක හරිම රසයි. දැන් කන්න තමයි තියෙන්නේ. ඉතින් හදිසියට හදාගන්න ගොඩක් ලේසි කෑම එකක් තමයි මේක. මේ කවුද බලන්නකෝ මම මගේ පරණ වීඩියෝ එකකින් කිව්වා අපේ ගෙදර ඉඳපු බල්ලෝ යාළුවෝ ඔක්කොමලා පාවොක් කියන ලෙඩේ හැදිලා මැරුණා කියලා. ඉතින් ඒ වෙනුවට තමයි අපි මේ චූටි බව්වව ගෙනාවේ හදාගන්න. ඇත්තම මෙයා තාම ගොඩාක් චූටි. ඒ වුණාට මේ වයසේදී මෙයා අපිට ගේන්න උනේ මෙයාගේ අනිත් මෙයාත් එක්ක ඉඳපු අනිත් පැටවු ටික ඔක්කොම පිඹුරෙක් ගෙලලා තිබ්බා. ඉතින් මෙයාව අපිට මේ වයසේදීම ගෙනත් තියාගන්න උනා. ඉතින් සූප් බෝතලයකට කිරි හදලා තමයි මෙයාට පොවන්නේ අපි. ඉතින් තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකක් ගෙනකල් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. බායි.